ඔට මයිබෝන් අපි දැන් අලුතෙන්ම මේ ලෙජර් බ්ලොක් එකේ අප්ඩේට් එකත් එක්ක කොහොමද රෙජිස්ට්‍රේෂන් එක අලුතෙන්ම කරන්න කියලා බලන්න හදන්නේ. අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් පෙන්වන්නේ මේකේ. අපි බලමු මුලින්ම රෙජිස්ටර් වෙන විදිහ. නම දෙන්න තියෙනවා මුලින්ම. අපි අපේ සම්පූර්ණ නම මෙන්න මෙතන ලබා දෙනවා. මේ තියෙන අලුත් අප්ඩේට් එකෙන් පස්සේ අලුතෙන්ම රෙෆර් ලින්ක් එකක් ආවට පස්සේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා අපි බලන්න යන්නේ. අර යූසර් නේම් එකක් ඉල්ලනවා. මෙන්න මේක අමතක කරගන්න එපා මේ යූසර් නේම් එක. මේක තමයි අපේ ලෙජර් බ්ලොක් එකේ අපි යූසර් නේම් එක විදිහට භාවිතා කරන ඒ යූසර් නේම් එක අලුත් account එක. මේක හරියට මතක තියාගෙන දෙන්න ඕනි. ඉතින් අපි මේක යූසර් නේම් එක විදිහට අතර මතක හිටින යූසර් නේම් එකක් දෙන්න ඕනි. ඊළඟට ඊමේල් එක ඉල්ලනවා. ඒකට මගේ ඊමේල් එක ලබා දෙන්න ඕනේ. ඊමේල් එක දුන්නාට පස්සේ ඊළඟට ෆෝන් නම්බර් එක ඉල්ලනවා. ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ. ඊළඟට පාස්වර්ඩ් එක. හොඳ ඉස්ටම පාස්වර්ඩ් එක මතක ඉන්න පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. අමතක වෙන්නේ නැති එකක්. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් minimum 8 characters and least one uppercase letter, one lowercase letter and one number. capital simple ඇතුළුව ඉලක්කනුත් ඇතුළුව තමයි මේක දෙන්න ඕනේ. ඊළඟට අපි නැවතත් මේ password එකම දෙනවා. right ඊළඟට ඔන්න security password එක අපිට කලින් අපි අපේ wallet එකක් wallet address එකේ මේක නැත්නම් අපි කියන ප්‍රොෆයිල් එකට තමයි අපි මේ security password එක කලින් ඇතුළත් කරන්න තිබුණේ. දැන් හැබැයි අපි අපේ registration එකේදීම මේ security password එකක් තියලා නැති අපේ security password එකක් දෙන්න ඕනේ. අමතක නොවන security password එකක්. මොකද මේක staking කරද්දී සහ withdrawal එකක් කරද්දී අවශ්‍ය වෙන නිසා මේ security password එක හොඳට මතක තියාගෙන දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක අමතක කරලා බෑ. මොකද ගොඩක් තැන්වලදී අපිට ledger block එකේ withdrawal සහ ट्रांसफर වගේ දේවල් වලදී මේ security password එක staking වලදී මේ security password එක ඉල්ලනවා. ඉතින් ඒක අමතක නොවන password එකක් security password එක දෙන්න ඕනේ. අපි ගොඩක් වෙලාවට උපන් දිනයක් වගේ දෙයක් තමයි දෙන්නේ. මෙතන ඉලක්කම් 8කින් තියෙන එකක් 8 characters බලමු අපි. උපන් දිනයක් හෝ වෙනත් යම් ඉලක්කම් 8කින් තියෙන දෙයක් දුන්නා නම් හරි. ඔයාලට අමතක වෙන්නේ නැති එකක්. right ඊළඟට අපි නැවතත් ඒකම දෙන්න ඕනේ. ඊළඟට වෙන තියෙනවා crypto network එක TRC20 ඊළඟට අපි crypto address එක අපිට TRC20 එක උඩ click කරලා ගන්න BEP20 හෝ TRC20 අපිට ගොඩක් වෙලාවට TRC20 තමයි මෙතන දෙන්නේ. TRC20 දුන්නා ඊළඟට crypto address එක මෙතනට paste කරන්න ඕනේ. crypto address එක අපි Binance එක account එක ඇතුළට ගිහිල්ලා අපි එතනින් copy කරන් ඇවිල්ලා මෙන්න මෙතනට paste කරන්න. හරි අපි යනවා දැන් ඊළඟට Binance එක ඇතුළට. අපි Binance wallet එක ඇතුළට. ඉතින් මම ඔයාලට පෙන්නන්න මුලින් ඉඳන්ම කොහොමද මේ account එක Binance account එකෙන් අපේ crypto address එක අරගෙන ඇවිල්ලා අපේ ledger block එකේ security crypto address එක විදිහට paste කරන්න කියලා. right මෙන්න තියෙනවා අපේ wallet එක. wallet එකේ අපි spot තියෙනවා. ඔන්න funding වලටම යනවා. funding wallet එකේ deposit දෙනවා. deposit දුන්නාට පස්සේ අපිට තෝරගන්න තියෙනවා USDT තමයි අපි select කරන්න ඕන. ඔන්න අපි USDT select කරනවා. ඔන්න USDT select කරලා පස්සේ අදාළ blockchain ටික පෙන්නනවා. crypto address බලමු අපි TRC20 යටම තියෙනවා. අපි TRC20 address එක මෙන්න මෙතන උඩම පෙන්නන wallet address එක.
මෙන්න මේ wallet address එක අපි මෙතනින් copy කරගන්නවා. මේ දකුණු පැත්තේ කෙරවලේ තියෙන කොටු සලකුණ උඩ ක්ලික් කරාට පස්සේ copy වෙනවා. ඊට පස්සේ අපි කෙලින්ම යනවා අපි registration එක කරන ledger block එකේ account එක ළඟට. අන්න එතන ගිහලා මෙන්න මේ crypto address තියෙන තැන අරක paste කරනවා. අන්න right. අපි තව පාරක් ගිහලා බලනවා crypto address එක දිහා. right okay. දැන් අපිට තියෙන මේකේ registration එක කරන්න. අපි register දෙනවා. අන්න right. ඔන්න ඔය විදිහට තමයි අලුතෙන්ම අපි account එකක් create කරගන්නේ. ඉතින් අපි බලමු දැන් අපව login වෙලා අපි account එක create කරපු හරිද කියලා. මම මෙතන දෙනවා username එක. ඊට දෙනවා මෙතන අපි password එක login password එක දෙන්නේ මෙතන. ඊළඟට අපි login වෙනවා. right. මෙන්න තියෙනවා අපේ අලුත්ම account එක අපි දැන් create කරගත්තා. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මේ අලුත්ම account එක. එන්න මේ විදිහට තමයි අපි අලුත්ම account එකක් create කරගන්නේ. ඉතින් අපි මේකේ profile එකට ගියා. ඔයාලට පේනවා ඇති profile එකට ගියාට පස්සේ මේකේ crypto address එක ඔන්න අපි අලුතෙන් paste කරන්න දෙයක් නැහැ. අපි මුලින් registration එකේ දුන්න හින්දා මෙතන මෙන්න මේ විදිහට crypto address එක පෙන්නනවා. එතනින් එහාට ගිහිල්ලා අපි මේකේ security password එකත් අපි මෙතනින් change කරන්න ඕනේ නැහැ අලුතින් එන කෙනෙක්ට. දැන් registration එකේදීම security password එකත් අපි මෙයාගේ දීලා තියෙනවා. right. ඔන්න විදිහට තමයි අලුතෙන් account එකක් create කරගන්නේ.